ඔන්න අපි අද ආවා ගල්ගමු වැවේ වැව් විස්මත්තට. එහෙම එනකොට තමයි අපිට මෙන්න මෙයාව දකින්න ලැබුණේ. මේක එයාලගේ රාජධානියක් කරගෙන ගොඩක් අය මෙහි ඉන්නවා. මේ එක්කෙනෙක් විතරයි. අපිට පේන්න ආවේ මෙන්න මෙයා විතරයි. ගොඩක් කට්ටිය කැලේ ඉන්නවා වගේ ඇහුණත් එළියට ආවේ නැහැ. අපි හිමින් මෙයා ළඟට ලං වෙන්න හැදුවත් බයත් හිතුණා. මෙයා හිමින් එළියට එනවා වගේ අපිට දැනුණ නිසා අපි ටිකක් ඈත් වෙලා බලන් හිටියා. මෙයා හිමින් එළියට ඇවිදිලා වතුර ටිකක් එහෙම බීලා මෙන්න මේ ගහ ළඟට ඇවිදිලා හිමින් තනකොළ කන්න පටන් ගත්තා. බලන්නකෝ අපූර්ව. අපි ටිකක් ළඟට ආවා. මෙයාට නොපෙනෙන්න. මෙයා මේ තනකොළ ගලවලා ආහාරයට ගන්නයි හදන්නේ. අපි ගොඩක් වෙලා මෙයා දිහා බලන් හිටියා. මෙයා තනකොළ ගලව මේ හොඬ එහෙට මෙහෙට පද්දන්නේ තනකොළ වල පස් අයින් වෙන්න. බලන්නකො පස් ටික අයින් කරගන්න ලස්සන. අපිත් සද්ද නොකර මෙයා දිහා බලන් හිටියා. එයා එයාගේ පාඩුවේ තනකොළ ගලව කෑවා. මේ වෙනකොට හවස් 5:00 විතර වගේ වෙලාව ඇති. ගොඩක් වෙලා මෙයා තනකොළ කාලා අපිව දැක්කා මෙයා. අපි දැකපු ගමන් මෙයා හිමින් කැලේ පැත්තට ඇදෙන්න ගත්තා. රෑ වුණාම කොහොමත් මෙයා මෙතන රැඳෙන්නේ නැහැ. මෙයා ගම්මානට යනවා. රෑ වෙනකල් තමයි කරුවල වැටෙනකල් එතනට වෙලා තනකොළ කකා ඉන්නේ. තව කිහිප දෙනෙක් එළියට එන්න ආවත් කැලෙන් අපිට හසු කරගන්න බැරි වුණා. ඔන්න ඔය විදියට එයා ආපහු අපිව දැක්කට පස්සේ කැලේ ඇතුළට ගියා.